කොහොමද ළමයි? ඔයාලට මතකද මම මීට ටික දවසකට කලින් කන්ටෙන්ට් වීඩියෝ එකක් දාලා තිබ්බා ඇන්සන් ගෑස් ඩිස්ට්‍රිබියුටර්ස් මීගමු ශාඛාවට නවක සේවක සේවිකාවන් බදවා ගන්නු ලැබෙයි කියලා. මම මේ ඒක ගැන කියන්න දෙයක් ගත්තේ. මුලින්ම කන්ටෙන්ට් එක බලලා ඉන්නකෝ. Ready, get up, let's go girls. කියන්න හදන්නේ අද මට වෙච්ච දේ ඔය කම්පැනි. හරිද? එතකොට මම වැඩ කරන්නේ ඔය ඇන්සන් ගෑස් එකේ තමයි වැඩ කරන්නේ. ගෑස් බෙදා හැරීමේ රියදුරු සහායකදී තමයි වැඩ කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගෑස් කරකවන්න, ගෑස් බාන්න පටවන්න පුළුවන් කට්ටිය හැරෙන්න අලුතෙන් එන මිනිස්සුන්ට එතන වැඩ කරන්න බෑ. එතකොට අද උදේ වැඩට ගිහිල්ලා ඉවරලා මම සුපුරුදු පරිදි හිටියා. ඒ ලොරිය යන්න තිබ්බේ උදේ 8ට. උදේ 8ට යන්නත් තව රිය සහායක මහත්තයෙක් ඉන්නවා. එයා හිටියේ නෑ නිවාඩු ගිහිල්ලා. ඊට අමතරව ටෙම්පරරි මෑන් පවර් කටුනායක ඇවරිපත්ත ආයෝජන ප්‍රවර්ධන කලාපෙන් උදේ වැඩටන මෑන් පවර් ටෙම්පරරි ගන්න ළමයිව අරන් එනවා. ඒතර ඒ ළමයිට කිසි දෙයක් කියලා නෙමෙයි එක්කන් එන්නේ. මේ ගෑස් පටවන්න බාන්න තියෙනවා 8.5 ඔෆ් එක 2500යි කෑම දෙනවක තමයි එක්කන් වල තිබ්බේ. පිරිමි ළමයි දෙන්නෙක් ඇවිල්ලා හිටියා. ඒ ළමයි දෙන්නාට කෑමවත් දීලා තිබුණේ නෑ උදේ. මට කන්න තිබ්බත් එක දීලා මං ඒ ළමයි දෙන්නා වැරට එක්කන් ගියා. ඒ යන්න කලින් මං ලව්වා අඩි 40 40. ඒ කියන්නේ ගෑස් ටැංකි පුරව 40ක් මං ලව්වාද මේ ෆිල් කරා. ෆිල් කරලා තමයි 10ට ලොරිය පිටත් උනේ. ගිහිල්ලා මේ ළමයි දෙන්නා ගෑස් එකේ පළවෙනි කඩේ ලාෆ් සුපර් සෙන්ටර් එකට ගිහිල්ලා පළවෙනි ලාෆ් සුපර් සෙන්ටර් එක මේකමුවේ තියෙන මේකමුවට ගිහිල්ලා ගෑස් ටැංකි 20ක් බෑවා. බාලෙ වෙල්ලා මම ලොරියෙන් නැග්ගේ ළමයි දෙන්න එළියේ ඉද්දි ඒ ළමයි දෙන්න එක පාට ඇවිල්ලා යාළගේ බෑග් යාළගේ බඩු මුත් පුරාම අපි යනවා කියලා කෝ වැඩ කරන්න බෑ කියලා. එතකොට යාළට කෝල් එකක් ආන්දනකෝ කම්පැනිට රීදුරු මහත්තයාගේ ෆෝන් එකෙන් කෝල් එකක් ආන්දනකෝ මෙයාලා වැඩ කරන්න බෑ කියනවා යන්න හදනවා මෙහෙමයි කියලා එයාලා බහැලා ගියා. දැන් ඒ ළමයිට වැඩ කරන්න බෑ මහන්සි බර වැඩි. එතකොට එයාගේ දුමුළු ජරාව ගෑනවා කියලා ළමයි දෙන්න බහැලා ගියේ. එතකොට මේ මට කම්පැනි මැනේජර් ඒ කියන්නේ මිස්ටර් සලින්ද එයා කතා කරලා කෝල් එකෙන් කියන රිදුරු මහත්තයාගේ ෆෝන් එකෙන් ඒ ගෝලු දෙන්න බහැලා ගිහින් හින්දා අද උඹලට මෙතන වැඩ කරන්න බෑ. බබ මෙතනින් බහැලා ඵලයන් අද උඹේ රස්සාවත් ඉවරයි කියලා. එතකොට මම සාමාන්‍යයෙන් මට එතන වැඩ කරන්න පුළුවන් මිනිස්සෙක් ගෑස් ගැන දන්න මිනිස්සෙක්. මම කිසිම දෙයක් නොකර කිසි වරදක් නොකර අද මම බල්ලෙක් ඔය රස්සාවෙන් දොට්ට දැම්මා. එතකොට මම වරදක් කරලවත් මගදී වරදක් වෙලාවත් නෙමෙයි. මම ඊට පස්සේ ඇන්සන් ගෑස් එකට ගිහිල්ලා ඒ ශාඛාවට ගිහිල්ලා ඔෆිසර් ගිහලා කතා කරන්න ගියාම වචනයක් කරනවා බල්ලෙක් වගේ මාව දොරෙන් එල්ල තමයි යමන් ගෙදර උඹත් එක්ක කිසි කතාවක් නැහැ කියලා. එතකොට පිටින් මිනිස්සු කෙනාලා ඒ මිනිස්සු රස්සාව ගැන එක්ස්ප්ලেইন නොකර ඒ මිනිස්සු රස්සාව ජොයින් වුණාන් පස්සේ ඒ මිනිස්සු වැඩ කරන්න බෑ කියලා බහැලා ගියාම අනිත් වැඩ කරන මිනිස්සු පලි. එතකොට දැන් ඔය කියලා තිනවා 60000කට වැඩි වැටුපත් දෙනවා කියලා. සාමාන්‍ය 60000කට වැඩි වැටුපත් දෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ මිනිස්සුන්ව අන්දන්න දාපු ප්‍රොමෝෂන් ඇඩ් එකක්. එතකොට හරියට කම්පැනි ගෝලෙක්ගේ පඩිය අද වෙනකොට අලුතෙන් ආපු ගෝලෙක්ගේ පඩිය තිබ්බා 49000ක්. ඒ 49000ත් මාසෙම වැඩ කරලා මාසෙ මහන්සිලා ලොරිය යන්න ඕන. ලොරිය ගිහලා ගෑස් කඩවල වලට බාන්න ඕන. ගෑස් කඩෙන් එම්ටි කාය ලොරියට පටව ගන්න ඕන. ඒ කඩවල ගාන බෑවට පස්සේ ලොරිය ඉතුරු වෙන සම්පූර්ණ එම්ටි ගෑස් ප්‍රමාණය යාඩ් එකට බාන්න ඕන. යාඩ් එකට හරි යාඩ් එකකින් ටේලර් එකට හරි බාලා ටේලර් එක ෆිල් කරලා තමයි අපි අලුතෙන් ගෑස් එකක් ලොරියට පටවන්න ඕන. එහෙම පටවලා වැඩ කරන්නේ. ඉතින් මෙහෙම වරදක් නොකර මිනිස්සෙක් බල්ලෙක් වගේ දොට්ට දානවා. එතකොට දෙන වැටුපොත් අපි දැන් මට දෙන්නේ සාමාන්‍යයෙන් දවසට රුපියල් 2500යි උදේට කෑම එකයි. එතකොට අද බස් එකේ යන්නත් මට රුපියලක්වත් දුන්නේ නැහැ මම බල්ලෙක් වගේ ඉඳ දැම්මා. කිසිම වරදක් නොකර කිසිම කතා බහක් නොකර මගේ පාඩුවම රස්සාව නොකර රස්සාව කරලා ගෑස් බාලා ඔක්කොම ලොරිත් තමයි අර ගෝලු දෙන්න බහැලා ගියාගෙන මාව එළියට දැම්මේ. සම්පූර්ණම කොටින්ම කුවොත් මාව නැති කරා වැඩක් උනේ. මගෙන් ගන්නව ප්‍රයෝජන ඔක්කොම නම් බල්ලෙක් වගේ දොට දැම්මා. ඔය පළවෙනි වතාව දෙවෙනි වතාව. එක වතාවකුත් ඔය දෙයම කරලා ඊට පස්සේ යාළුවා මහතා තමයි ජොබ් එකට ගත්තේ. මේ දෙවෙනි වතාව. එහෙම කරන හරි වැරදි. අනිත් දවසේ ඔහොම මිනිසුන්ට කරන්න එපා. මම මේ කන්ටෙන්ට් එක බලනකොටත් කියන්නේ බොරුවට රැවටෙන්න එපා. මොකද මම එතන වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඒ කන්ටෙන්ට් එක සම්පූර්ණ අමූලික බොරුවක්. එයාලා කිසිම හේතුවක් අහන්න බලනකොට මිනිස්සුක දෙපාරක් හිතන දු එල්ල දානවා.
යාගේ වැටුප කරනවත් යාගේ ජොබ් එකකට යා හිතන්නේ ඉතින් ඊපස්සේ යා වෙන්නේ කොහොමද යා මහා පාඩ වැටෙනවා දේවා යාලට දාන්නේ එයාලට ඕනේ ඒවලට යාගේ ජොබ් එක කරගන්න විතරයි එයාලට දවස් තුනක ඇස්ට්‍රි එක දාගන්න විතරයි ඒ හින්දා හැමෝටම කියන්නේ මේ වගේ කූට ව්‍යාපාර කරන මිනිස්සු ගාවට අහු වෙන්න එපා බොහොම ස්තුතියි